කුමා සෝෂල් වෙත ඔබ සමාදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් කුමා සෝෂල් විසින් ආරම්භ කරන්න යෙදුන මානුෂීය වැඩසටහන යටතේ මීට දින 10කට පමණ උඩදී ඒ කියන්නේ මේ මාස 7 වෙනි දින අපි ආරම්භ කරන්න යෙදුනා ලංකාවේ විපතරපත් අපේම මිනිසුන් වෙනුවෙන් ලෙබනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් යම්කිසි දෙයක් විය යුතුයි කියලා අපි වැඩසටහනක් ආරම්භ කරන්නට යෙදුනා. ඉතින් මේ ආරම්භ කරපු වැඩසටහන මේ වෙන විට අපි අවසන් කරලා තියෙනවා. ඉතින් ඔබට කියන්නට ඕන ඇත්තටම මුලින්ම අපි 7 වෙනි ඉරිදා වැඩසටහන ආරම්භ කළේ මුලින්ම අපට ද්‍රව්‍යමය වශයෙන් ආධාර ලබා දුන්නේ තෝසෙ කඩේ එහෙම නැත්නම් ඉන්දුලංකා හෝටලේ කාලිදාස මහත්මයා තමයි අපට ද්‍රව්‍යමය වශයෙන් හාල් සහ පරිප්පු අපට ලබා දුන්නේ. ඉතින් එතනින් ආරම්භ කළ මේ වැඩසටහන එතුමාගෙන් ආරම්භ කළ මේ වැඩසටහන ඇත්තටම අද වෙන විට ඊටාම හොඳ තත්වයකට අපට ආධාර ලැබිලා තියෙනවා. ඉතින් මේ ආධාර අපට ද්‍රව්‍යමය ආධාර වශයෙන් කියන්නේ ඩ්‍රයි ෆෘට් වශයෙන් ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි ඇඳුම් පැළඳුම් ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි ඒ ලැබුණු භාණ්ඩ කාගෝ දැමීම සඳහා අවශ්‍ය කරන මුදල් පවා අපට මේ වෙන විට ලැබිලා තියෙනවා. ඉතින් අපි මේ වෙන විටත් කැරන්ටිනා පල්ලියේ ඒ ලැබුණු භාණ්ඩ ලංකාවට යැවීම සඳහා සූදානම් කරමින් පවතිනවා. ඉතින් මෙහිදී මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා කැරන්ටිනා පල්ලිය අපේ රංජිත් පාස්ටර්ට. මොකද එතුමා අපට මේ රැස් කරන භාණ්ඩ ගබඩා කර තබා ගැනීමට ශාලා පහසුකම් ලබා දුන්නා පමණක් නොවේ. එතුමා ශ්‍රමයෙන් පවා දායක වුණා. රැ 12 වෙනකන් ඇතම් දවස්වල එතුමා මේ භාණ්ඩ එකලස් කිරීම සඳහා අපට සහයෝගය දැක්වුවා. ඉතින් එතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත. ඒ වගේම තමයි එතුමා වාහන පවා මේ භාණ්ඩ ට්‍රාන්ස්පෝර්ට් කිරීමට අපට ලබා දුන්නා. ඉතින් එතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තානාපති කාර්යාලයේ අපට උපදෙස් ලැබුණේ. ඒ උපදෙස් අනුව තමයි අපි ක්‍රියා කළේ. ඒ අනුව අපි ක්‍රියා කරමින් පවතිනවා. ඉතින් අපි මින් ඉදිරියට භාණ්ඩ එකතු කිරීමක් සිදු කරන්නේ නැහැ. දැන් මේ ලැබිලා තියෙන භාණ්ඩ ටික ලංකාවට යැවීම සඳහා කටයුතු සූදානම් කරනවා. ඉතින් මේ සඳහා දායකුණ සියලුම දෙනාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මෙහිදී ප්‍රකාශ කරන්නට ඕන මේ වෙන විට ඇතැම් විට සමාජයේ මේ පිළිබඳව විවිධ මතිමතාන්තර පවතිනවා. විවිධ මතාන්තර පවතිනවා. ඉතින් ආන්නට දකින්නට අපට ලැබෙනවා. ඉතින් ඔබ කිසිදු ප්‍රශ්නයක් ගැටලුවක් ඇති කරගන්නට එපා. මොකද මේක මං ආරම්භ කරපු වැඩසටහනක්. ඒ නිසා මම මේ හැම දෙයක්ම විනිවිද භාවයෙන් යුක්තව පිළිවෙලකට අපට ලැබුණු මුදල් කොයි ආකාරයටද ලැබුණේ, එතකොට අපට ද්‍රව්‍යමය ආධාර ලැබුණා, ඒවා කොයි ආකාරයට ලැබිලා තියෙන්නේ කියන එක විනිවිද භාවයකින් යුක්තව හැම දෙයක්ම ඔබට දැක ගන්නට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඒ පිළිබඳව කිසිදු කුතුහලයක් ඔබ ඇති කරගන්නට අවශ්‍ය නැහැ. යම් කිසි ගැටලුවක් තියෙනවා නම් කෙලින්ම මගේ දුරකථන අංකය තියෙනවා. ඉතින් මගේ දුරකථන අංකයට කතා කරලා ඒ පිළිබඳව මාව දැනුවත් කරන ලෙස මම ඉල්ලා සිටිනවා. මොකද අපිත් හැමෝම මිනිස්සු ඉතින් හැම මිනිස්සු අතින් වැරදි සිදු වෙන්නට පුළුවන්කම තියෙනවා. මොකද අපේ අතින් වෙන වැරදි සමහරට අපට පේන්නේ නැහැනේ. ඉතින් එහෙම දෙයක් මෙතන සිදු වෙලා නැහැ. නමුත් මොනවා හරි ආකාරයකින් කවුරුන් හෝ දෙයක් ඔබට කියලා හරි තියෙනවා නම් මොනවා ආකාරයකින් ඔබ ඒ පිළිබඳව අපිව මාව දැනුවත් කරන්න කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරනවා. ඉතින් ඒ වගේම තමයි ඇත්තටම අපි බැලුවොත් මේ ආධාර කරපු පිරිස අතරේ ලංකාවේ තමන්ගේ නිවෙස් පවා විනාශයට පත්වෙච්ච අය පවා ඇවිල්ලා අපට මේ සඳහාත් ආධාර කළා. ඉතින් ඔබට ගේ වීඩියෝ එකකින් දැක ගන්නට පුළුවන් වෙන්නට ඇති. බොහෝ දෙනෙක් ප්‍රකාශ කළා තමන්ගේ නිවෙස් පවා යට වෙලා තියෙනවා. නමුත් මම මේ සඳහාත් උපකාර කරනවා. ඇයි උපකාර කරන්න කියලා ඇහුවම ඔවුන්ගේ ප්‍රකාශය තමයි ඒ මගේ රට. මගේ රටට මං ආදරේ නිසා මගේ රට වෙනුවෙන් මං කරන්න පුළුවන් ඕනම දෙයක් කරනවා කියන චේතනාව තමයි ඔවුන්ගේ හිත්වල තිබුණේ. ඉතින් කිසිදු ජාති ભેද ආගම් ભેද කිසිම ભેදයකින් තොරව අපේම මිනිසුන්
ඇත්තටම අපේම මිනිසුන් වෙනුවෙන් බොහොමයක් උදව් උපකාර කරලා තියෙනවා. ඉතින් ඒ ලැබිලා තියෙන ආධාර කොපමණ ප්‍රමාණයක් ලැබිලා තියෙනවද? එතකොට කොයි ආකාරයටද ඒවා අපි යවලා තියෙන්නේ කියන එක මම ඉදිරි වීඩියෝ එකකින් ඔබට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ සෑම දෙයක්ම අපි කටයුතු සිදු කරන්නේ තානාපති කාර්යාලයේ උපදෙස් මත. තානාපති කාර්යාලයෙන් මේ සඳහා සහයෝගය අපට ලබා දුන්නා. ඉතින් ඔවුන්ගේ උපදෙස් මත තමයි අපි මේ හැම දෙයක්ම සිදු කරන්නේ. එතකොට මේ යන්නේ කොහෙටද කියන එක තවත් බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ තානාපති කාර්යාලයෙන් ප්‍රකාශ කළ ආකාරයට ආපදා කළමන කරන දෙපාර්තමේන්තුවට තමයි මේවා යන්නේ. ඉතින් එහිදී ලංකාවට රජයට මේවා බාර දුන්නට පස්සේ රජයෙන් ඒවා බෙදන වැඩේ සිදු කරයි. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව ගැටලුවක් ඇති කරගන්නටත් කිසිම කෙනෙකුට අවශ්‍යතාවයක් නැහැ. ඔබට බියවන්නට කාරණයක් නැහැ. ඔබ ප්‍රශ්න ඇති කරගන්නට අවශ්‍ය නැහැ. ඉතින් යම් කිසි මොන හරි දෙයක් තියෙනවා නම් කෙලින්ම මගේ දුරකථන අංකය තියෙනවා මට කතා කරන්න. ඔබ ලබා දුන්න ආධාර මුදල් ඉදිරියේදී අපි ඉදිරිපත් කරනවා. එහිදී ඔබට යම් කිසි ගැටලුවක් තිබෙනවා නම් ඔබ ලබා දුන්න ආධාර මුදල් ප්‍රකාශයටපත් වෙලා නැහැ කියලා ඒ පිළිබඳව අපිව දැනුවත් කරන්න කියලා මතක් කරමින් සමුගන්නවා. ඔබ සැමට සුබ දවසක්.